කලින් වීඩියෝ එකේ ජූනි මන්ත්ලි ප්ලෑන් එක හදනකොට මම කිව්වනේ සතියකට එක බ්ලොග් එක ගන්න YouTube එකට අනිවාර්යෙන් දානවා කියලා. ඔන්න එහෙනම් මම ප්ලෑන් කළා විතරක් නිකන් හිටියේ නෑ. ඒකේ විදිහට වැඩ කරන්නත් පටන් ගත්තා. Hi Smileys. Welcome back to my YouTube channel. අපිට මේ ගමන යන්න හම්බුනේ චූටි වට්ටත් එක්ක. මොකද මේක මොන්ටිසෝරි එක ඇනුවල් ට්‍රිප් එකක්. හැබැයි ඉතින් මේක ළඟදී ගියපු ගමනක් නෙමෙයි. ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 17 වෙනිදා තමයි මේ ගමන අපි ගියේ. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මගේ vlog සෑහෙන පරක් වෙලා තමයි මම දාන්නේ. හැබැයි මේ මාසේ ඉඳගෙන හරියට සතියට එක vlog එකක් දානවා කියලා මම plan කරලා තියෙනවා. ඉතින් බලමු මේ සතිය නම් හරි ඊළඟ සතිය මට දාන්න පුළුවන් වේද කියලා එකක්. මම මේ ගමනට අදාළව නැති ජීවියෙක්. මොන්ටිසෝරි ට්‍රිප් එකක් අස්සට මම රින්ගුවේ කොහොමද කියලා මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහට කියන්න. අවරට නොයනා හිරු දෙක හදනා හිරු රැස්ස ගවුවා නින්දද කියලා කඳුලක් නැව්වා. මේ ගමනේ මුල්ම නැවතුම තමයි කළුතර බෝධිය. අපි කොහේ හරි දුර ගමනක් යනවා නම් ඒ අතරමඟ අපිට කළුතර හම්බෙනවා නම් අනිවාර්යෙන් අපි බෝධියට ගිහිල්ලා මල් පහන් පූජා කරලා යන්නේ. මම හිතනවා හුඟක් අය එහෙමයි කියලා. මොකද මම මෙතනට ගිහින් තියෙන දෙතුන් වතාවම කොහේ හරි ට්‍රිප් එකක් යන ගමන් මගදී තමයි මෙතනට ආවේ. ඊළඟට අපි ගියේ කැස්බෑ බලන්න. අපි මේ ගමනේ ගියේ මෙන්න මේ බට්ට ටිකත් එක්ක. දැන් නම් ඉතින් මෙයාලා මීට වඩා චුට්ටක් විතර ලොකු ඇති. මම මෙතනට ආපු දෙවෙනි වතාව මේක. මීට කලින් ඉස්කෝලෙන් අපි මෙතනට එක්කන් ගියා. හැබැයි මට එහෙම ලොකු මතකයක් නෑ. මගේ මතකේ චුට්ටක් අවුල්නේ කොහොමද. ඒ නිසා ඉතින් මේ පාර මෙහෙම ආවෙක හොඳයි. මං හිතනවා මේක මට ජීවිත කාලෙම මතකෙ හිටියි කියලා. vlog එකේ හින්දා කොහොමත් අමතක වෙන්නේ නෑ. මෙයාලව දැක්කහම මට නම් ආදරේ හිතෙනවා. ඇත්තටම මෙයාලා මේ විදිහට බලාගන්න එක කොච්චර හොඳ දෙයක්ද නේද? සඳ සරසා තිබුණා තරු හිනෙහි උන්න මල් පිපිලා මන්දාරමේ ඔබ හාම බැඳුණා හද මඩලේ පිරුණා වචනෙන් පවසන්න බෑ ආදරේ සොඳුරේ. ඊළඟට අපි එක්කන් ගියේ රූකඩ කෞතුකාගාරය බලන්න. රූකඩ හදන්නේ කොහොමද? ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා සෑහෙන දේවල් මෙතනින් අපිට කියලා දුන්නා. මේ දේවල් අනාගතයට අරගෙන යන්න මෙතන ඉන්න අය මාරම් විදිහට ලොකු මහන්සියක් ගන්නවා කියලා අපිට තේරුණා. එතනට ගිහින් බැලුවට පස්සේ. එතකොට මේ ඔළුව මෙතන තමයි සම්බන්ධ වෙන්නේ. කෞතුකාගාරය බලලා ඉවරනාට පස්සේ අද අපි එක්කන් ගියා රූකඩ සංදර්ශනයක් බලන්න. රූකඩ බැලුවට පස්සේ බලන්න යන්නේ වෙස්මුණු. හැබැයි මෙතනට නම් මම ගියේ නැහැ. මේ ඔක්කොම වීඩියෝ කරගෙන ආවේ අපේ නංගි. ඉතින් මමත් මේ තැන බලන්නේ මේ වීඩියෝස් වලින් තමයි. දැන් මම කියන්නම් මම කොහොමද මේ ට්‍රිප් එක ආවේ කියලා. අපේ නංගි ඩාන්සින් ක්ලාස් යන්නේ මේ මොන්ටිසෝරි එක තියෙන තැන. ඉතින් ඒගොල්ලෝ අපේ නංගිලාගේ ඩාන්සින් ක්ලාස් එකේ ඉන්න අයට ඉන්වයිට් කරලා තිබ්බා. ඔයගොල්ලොත් එනවාද අපිට එක්ක මේ ට්‍රිප් එක යන්න කියලා. ඉතින් ඒකට අපේ නංගිලා එතකොට අපේ අම්මලා කොමලා හා කියලා තිබුණා. හැබැයි මම මේ ගමන යන්න ලෑස්තිලා හිටියේ නැහැ. යන්න කලින් දවසේ රෑ තමයි අපම මගේ නිකමට වගේ ඇහුවේ මේ ඔයා යන්න එනවාද අපිත් එක්ක. කොහොමද ඉතින් ගෙදර තනියම ඉන්නේ. ඒ හින්දා ඔන්න යන් අපිත් එක්ක කියලා. මම ඉතින් කල්පනා කරා ගෙදර තනියම උයාගෙන කරනවට වඩා අම්මලාත් එක්ක මෙහෙම ගමනක් යන එක හොඳයි කියලා. හින්ද මං ආවා. Ale badi
ඔගොල්ලෝ දැන් දන්නවා අපි ඊළඟට බලන්න යන්නේ කොහෙද කියලා. සාමාන්‍යයෙන් මං කොහේ හරි යනකොට මම යන්නේ දියැලක් බලන්න. එහෙම නැත්නම් කොහේ හරි තියෙන මුහුද බලන්න. එහෙම නැත්නම් ටිකක් උස තැනක් බලන්න තමයි මම යන්න කැමති. එහෙම ගියපු තැන් තියෙනවා. හැබැයි ඒ වගේ vlog නම් නැහැ. හැබැයි ඉස්සරහට ඔයගලන්ට ඒ වගේ රීල්ස් නම් බලා ගන්න පුළුවන් වෙයි. පොඩි හේතුවකට මට තාම ඒවා දාන්න විදියක් නැහැ කොහෙවත්. ඉස්සරහට මම ඒව අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ අපි ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ තැන් වලට යාළුවෙක් එක්ක එහෙම ට්‍රිප් යනකොට අපි මේ වගේ තැන් වලට යන්නේ නැහනේ. යනවා හනිම අඩුයි. මේ ගමන ගියාට පස්සේ මට හිතුණා අපි මේ වගේ තැනුත් බලන්න ඕනේ නේද කියලා. මේ වගේ තැනකට ගියාම අපිට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද අපි දන්නේ නැති දේවල් කොච්චර දේවල් තියෙනවද කියලා අපිට හිතෙනවා. මේ ගමන ගිහින් ගෙදර ආවට පස්සේ මට හිතුණා අපරාධනේ මං ගෙදර හිටියා නම් ඉතින් මේ වගේ දේවල් මට බලා ගන්න වෙන්නේ නැහැ නේ කියලා. ඒ ඉන්නේ මගේ කැමරා කාචෙන් බේරෙන දඟලන අපේ නංගිගේ යාළුවෝ. ෆොටෝ එකක් ගන්න ගියත් වීඩියෝ එකක් කරන්න ගියත් මේ දෙක පේන එක නම් මේ වයසේ උන්ගේ ලෙඩක් මං කියන්නේ. දැන් අපි යමු නපුරු රාසයන් ඉන්න කැලෑවක් බලන්න. බලන්න යන් කියලා කිව්වට අපි බඩොල් දුවට බැස්සේ නැහැ. බඩොල් දුව වටෙන් බලලා තමයි ආවේ. මොකද බලන්න යන වෙලාවක් තිබ්බේ නැහැ. ඒ විදිහ හොඳටම හවස් වෙලා හින්දා. මේ ගමන නම් කොයි වෙලේ ගම්පතුරු බලන්න වේද කියලා බයෙන් ගියපු ගමනක්. මොකද මගක් යද්දී ඒ බෝට්ටුව පදින කට්ටිය බෝට්ටුව හරි අමුතු දෙයකට හොල්ලනවා. ඉතින් එයාලට ඒක පුරුදුයි. එයාලා ඒක ප්‍රැක්ටිස් එකක් ඇතුව කරනවා කියලා දන්නවා. එයාලට පුරුදු නැහැට ඉතින් අපිට පුරුදු නැහැනේ. ඒ හින්දා ටිකක් බය හිතෙනවා. පේනවනේ කට්ටියගේ මුණ දැක්කහම නිකන් ඔක්කොමලා ඥාව වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් vlog එක බැලුවට ගොඩාක් thank you. අලුත් vlog එකක ඉක්මනටම හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.